දානාගාර සේවකයෝ 5 දෙනෙක් ඉන්න ඕනේ. අර මම කලින් කිව්වාගේ උඳුන් දෙකක් මිනි දෙකක් එකවර පුච්චන්න පුළුවන් උඳුන් දෙකක් ක්‍රියාත්මක කරන ආදාහනාගාරයක්. ආදාහනාගාර ක්‍රියාකරුවන් දෙදෙනෙක්, ඔවුන්ට සහායකින් දෙදෙනෙක් සමග කම්කරුවෙක් ඉන්න ඕන ආදාහනාගාරයක්. ඒ විදිහට තමයි කාඩර් එක අනුමත වෙලා තියෙන්නේ. ඔවුන් සියලු දෙනාට මධ්‍යම රජයෙන් පඩි දෙනවා. හැබැයි අද වෙනකොට මේ උඳුන් දෙකේම මම මරණ පුච්චන්න අනිත් කම්කරු වැඩ ඔක්කොම කරන්න මේ සියල්ල සඳහා එකම එක සේවකයෙක් පමණයි මේ ආදාහනාගාරයට රඳවලා තියෙන්නේ. යම් හේකින් ඔහු බඩේ අමාරුවක් ඇදිලා හරි නිවාඩුවක් දැම්මොත් එදාට පුච්චන්න තියෙන මිනිහ මොකද කරන්නේ? මේ පාලකයෝ මේව හිතන්නේ නැහැ. මේ ආදාහනාගාර නිසි නඩත්තුවක් දෙන්නේ නැහැ. මේ ආදාහනාගාරට සේවය ලබාගෙන යන ජනතාවගේ ඒ ගන්න මුදලට සේවය දෙන්න සහ ජනතාවට පිහිට වෙන්න වමනා කියන අදහස මේ පාලකින්ට නැහැ. ජගත් මහත්තයාට බලය ගන්නකොට මේවා තනියෙන් හදන්න ආදාහනාගාරයක් තනියෙන් හදන්න පුළුවන් කියපු මිනිස්සු, මතුකමට ඕන දෙයක් තනි සල්ලි දාලා කරන්න පුළුවන් කියපු මිනිස්සු. හැබැයි අද මේව ගැන හොයන්නේ නැහැ. අතෙන් 7-5ක් වේදම් කරන්න සූදානමක් නැහැ. තනිකරම ජනතාව පිට දාලා ජනතාවට හරි සේවයක් නොදී ජනතාව අමාරුවේ දාලා ඒගොල්ලන්ගේ පාලනය රැක් ගන්න මොනවා හරි කටයුතු කරන ඇරෙන්න මේ මහ ජනතාවගේ හැබැයි අවශ්‍යතාවය.